මේ වගේ පිම්මෙන රසම රස මලයි පරාට හදන විදිය අද මම කියලා දෙනවා. අනිත් පරාට වගේ නෙමෙයි. මේක හදන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්. මේ බලන්නකෝ මැද තියෙන්නේ මලයි. මේක අපේ රටේ පරාට එකක් නන් නෙමෙයි. ඒත් හරිම රසයි. ඔයා හදන්න ඕන පරාට එකක් මේක. මම මෙහෙමයි හැදුවේ. මුලින්ම අපි මලයි ටික හදන් ඉන්න ඕන. පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් මේස හැන්දක් දාගන්නවා. බටර් ටික දියුණාම කිරි කෝප භාගයක් දාගන්නවා. මම දාගත්තේ ෆ්‍රෙෂ් මිල්ක්. ඊට පස්සේ සීනි තේ හැන්දක් දාගන්නවා. දැන් මේක ටිකක් කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ කිරිපිටි ග්‍රෑම් 20ක් දාගන්නවා. දාලා මේකත් හොඳට කලවම් කරන්න. ටික වෙලාවක් යද්දී මේක ඩෝ එකක් වගේ එකට එකතු වෙනවා. ඔන්න දැන් මගේ මලයි ටික හරි. මේ ගානට තමයි තියෙන්න ඕනේ. මම දැන් මේක ලිපෙන් අයින් කරගන්නවා. ඊට පස්සේ බෝල් එකක් අරගෙන පාන් පිටි ග්‍රෑම් 250ක් එකතු කරගන්නවා. පොල් තෙල් මේස හැඳි දෙකක් දාගන්නවා. රස අනුව ලුණුත් දාගන්නවා. දැන් මේක හොඳට අනා ගන්න ඕනේ. ඊට පස්සේ වතුර ටික ටික දාලා ඩෝ එකක් හදාගන්නවා. මේක ගොඩක් තද ඩෝ එකක් නෙමෙයි. ඔන්න මම ඩෝ එක හදලා ඉවරයි. දැන් මේක මෙහෙමම විනාඩි 10ක් වහලා තියෙනවා. ඊට පස්සේ මම මේකෙන් බෝලයක් අරගන්නවා. බෝඩ් එකට පිටි ටිකක් දාලා දැන් මේක තුනි කරගන්න ඕනි. හිල් හිටින්න තුනි කරගන්න එපා. හිල් තිබුණොත් මේක පිම්මෙන්නේ නැහැ. ඔන්න මම තුනි කරගත්තා. ඊට පස්සේ පොල් තෙල් ටිකක් දාලා මේ විදිහට වටේටම ගා ගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත මලයි ටිකක් අරගෙන මේක මැදින් තියා ගන්නවා. මේ විදිහට තියලා හතර පැත්තෙන් මේක නවා ගන්නවා. මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට නවා ගන්න. එතකොට මේ වගේ කොටු හැඩයක් එනවා. දැන් මේක ආයෙමත් තුනි කරන්න ඕනේ. ගොඩක් තද කරලා තුනි කරන්න එපා. එහෙම වුණොත් මේක හිල් වෙයි. එතකොට මේක පිම්බෙන්නේ නැති වෙයි. ඒ නිසා මේ වගේ හිමීට තුනි කරගන්න. ගොඩක් මහතට තුනි කරගන්නත් එපා. ඔන්න මේ විදිහට මම මේක තුනි කරගත්තා. ඊට පස්සේ මම පෑන් එකක් ලිපේ තියලා මේ පරාට එක දාගන්නවා. තප්පර 30ක් ගියාම මේක අනිත් පැත්ත හරව ගන්න. පිච්චුණු පැත්තට තෙල් ටිකක් ගා ගන්න. ඔන්න දැන් අපේ මලයි පරාට එක පිම්බෙන්න ගන්නවා. මේ වගේ ලස්සනට ඒක පිම්බෙනවා. මේ බලන්නකෝ. දැන් ඉතින් මේක අනිත් පැත්ත හරව පුච්ච ගන්න ඕනි. අයිනකින් මේ විදිහට තද කරාම තවත් හොඳට පිම්බෙනවා. ඔන්න දැන් මගේ පරාට එක හරි. මම මේ වෙලාවේ මේක අයින් කරගන්නවා. මේ විදිහට ඔක්කොම ටික හදාගන්න. ඔන්න දැන් අපි මලයි පරාට හදලා ඉවරයි. සුවඳේ බෑ. ඒ වගේම තමයි ඉතින් රසත්. මේ බලන්නකෝ හොඳට ලස්සනට පිච්චිලා. මේ මලයි පරාට එක කන්න නම් හොදි ඕනේ නැහැ. කෙසෙල් ගෙඩියක් එක කද්දි නියමයි. ඉන්නකෝ එකක් කඩලත් පෙන්නන්න. මේ බලන්නකෝ කැඩෙන ලස්සන ෂා මලයි ටිකත් ලස්සනට හැම තැනටම ගිහින්. හරිම රසයි මේක නම්. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.